ඉතින් කොහොමද ඔයාලට මම අද ඔයාලට ගෙනාවේ තාම විශේෂ වීඩියෝ එකක්. ඒක තමයි ලංකාවට ලේසියෙන්ම UAE වලින් සල්ලි දාන විදිය. ඒ වගේම මේක රජයේ දෙපැත්තෙම ශ්‍රී ලංකාවේ වගේම UAE වල රජයේ පිළිගත් ආයතනයක්. ඉතින් ඔයාලා හැමෝම දන්නවා අල් අන්සාරි එක්ස්චේන්ජ්. ඉතින් අල් අන්සාරි එක්ස්චේන්ජ් කිව්වම හැමෝම දන්නේ මේක හැමතැනම තියෙන එකක්. ඒ කියන්නේ ඔයාලා හැමෝම දැකලා තියෙන නිල් පාට බෝඩ් එකක් දාලා හැම මෝල් එකකම ඒ වගේම ගොඩාක් මෙට්‍රෝ ස්ටේෂන් වල හැම තැනම වගේ මේක තියෙනවා. ඉතින් අපිට මේක ඇත්තටම අපි ලංකාවේ තියෙන බැංකු වගේම මෙහි UAE වල තියෙන ප්‍රධාන මුදල් හුවමාරු කරන ආයතනයක්. මුදල් ඉන්ටර්නැෂනලි මුදල් හුවමාරු කරන ආයතනයක්. ඉතින් මේක මුළු ලෝකෙම පිළිගන්න අපිට මුළු ලෝකේ ඕන රටකට සල්ලි යවන්න පුළුවන් ආයතනයක් තමයි මේ අල් අන්සාරි එක්ස්චේන්ජ් කියන එක. ඉතින් මෙයාලා මේ අල් අන්සාරි එක්ස්චේන්ජ් කියන එකෙන් හඳුන්වා දීලා තියෙනවා දැනුම් එයාලගේ මොබයිල් ඇප් එක. ඉතින් මම අද ඔයාලට කියන්න යන්නේ කොහොමද මේ මොබයිල් ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන අපේ ලංකාවේ ඕනම බැංකුවකට කෙලින්ම ඒ කියන්නේ අතරමැදියන් නැතුව කෙලින්ම සල්ලි දාන්න කියලා. එතකොට මේක ලංකාවේ හැමෝම කියනවනේ ඒ පිටරට ඉන්න අය විදේශ විනිමය වෙනවයි කියලා. ඉතින් අපි මෙන්න මේ ඇප් එක හරහා සල්ලි දැම්මහම අපිත් ඒකට අයිති වෙනවා. එතකොට අපි ලංකා බැංකුවට හෝ මහජන බැංකුවට හෝ කෙලින්ම මේකෙන් සල්ලි දැම්ම ඒ වගේම අනිත් බැංකුවලටත් අපිට දාන්න පුළුවන්. ඕන බැංකුවකට අපි සල්ලි දැම්මහම අපි කෙලින්ම ලංකාවට විදේශ විනිමය යවන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් මම අද ඔයාලට කියන්නම් කොහොමද මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගෙන පිළිවෙලටම ලංකාවේ account එක රෙජිස්ටර් කරගෙන සල්ලි දාන්නේ කියලා. හරි ඔයා මුලින්ම මේ ඇප් එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් කරගන්න. ඔයා Play Store එකට ගිහිල්ලා ඔය App Store එකට ගිහිල්ලා ඔයා අල් අන්සාරි එක්ස්චේන්ජ් කියලා ටයිප් කරලා මෙන්න මේ විදිහට මෙන්න මේ වගේ නිල් පාට ඇප් එකක් තියෙන්නේ. ඒක ඔයා ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. හරි ඊට පස්සේ මේ ඇප් එක මෙතනින් ඕපන් කරගන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ඇප් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ලැන්ග්වේජ් එක මොකක්ද කියලා අහනවා. එතන ඉංග්‍රීසි සිලෙක්ට් කරලා කන්ටිනියු කරන්න. ඊට පස්සේ නොටිෆිකේෂන් එනේබල් කරන්න අහනවා ඔයාගෙන්. ඔයා නොටිෆිකේෂන් එනේබල් කරලා තියෙන තරමට හොඳයි මේ ඇප් එකේ. ඊට පස්සේ ඔයාගෙන් මෙතන අපෙන් රෙජිස්ට්‍රේෂන් එක අහනවා. අපිට මොකද ලොගින් එකක් තාම නැහැ. ඒකත් අපි රෙජිස්ටර් වෙන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ ඔයා මොබයිල් නම්බර් එකකට තමයි රෙජිස්ටර් වෙන්නේ. ඉතින් ඔයා මෙතන ඔයාගේ යූස් කරන මොබයිල් නම්බර් එක දෙන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම ඔයාගේ හොඳටම ෂුවර් කරලා වැඩ කරන මොබයිල් නම්බර් එකක් දෙන්න. මොකද මේකට තමයි ඔක්කොම ඇලර්ට් එන්නේ. හරි ඊට පස්සේ ඔයා මොබයිල් නම්බර් එක ටයිප් කරලා මම ඔයාලට කිව්වා 12.50ක බෝනස් earn එකක් ගන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මෙතන මේ referral code එක ටයිප් කරොත් තමයි ඔයාලට මේ 12.50ක බෝනස් earn එක ගන්න පුළුවන් වෙන්නේ. ඒක හැබැයි පළවෙනි පාර්ට විතරයි අපිට හම්බෙන්නේ. ඉතින් ඔයා මෙන්න මේ විදිහට ඒ referral code එක ටයිප් කරන්න. එතකොට ඔයාලට 12.50ක බෝනස් මුදලක් හම්බෙනවා. දිරාම් 12.50ක. ඉතින් ඔයා මේ referral code එක වරද්දන්න එපා. මේක RM088434. මේක වැරදුනොත් ඔයාලට මේ දිරාම් 12.50ක බෝනස් earn එක හම්බ වෙන්නේ නැහැ. හරි ඊට පස්සේ ඔයා මේ OTP එක මෙන්න මේ විදිහට මෙතන ටයිප් කරන්න. ඊට පස්සේ බලන්න මෙතන අපෙන් අහනවා යාලා Emirates ID එක, expiry date එක, ඊට පස්සේ අපේ birthday එක. ඊට පස්සේ ඔයා මේ විස්තර ටික හරියටම දාන්න. මොකද මෙහි හැම බැංක් එකකම හැම මොබයිල් ඇප් එකකම මෙන්න මේ ටික පුරවන්න ඕනේ. මොකද Emirates ID එකෙන් තමයි මෙයාලා අපිව identify කරගන්නේ. ඉතින් මේ විස්තර හරියටම ඔයා මෙතන fill කරන්න. ඊට පස්සේ ඔයා මෙතන ඔක්කොම විස්තර ටික හරියට බලලා submit කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ window එකක් එනවා. මේක තමයි තම වැදගත් දේ. ඔයාගේ detail ටික enter කරන එක. මෙතන ඔයාලට මේ update eKYC කියලා එකකුයි මෙතන retry කියලා එකයි පෙන්වන්නේ. ඔයාගේ recordings එයාලා ගාව නැත්තම්. එතකොට ඔයා කලින් අල් අන්සාරි එක්ස්චේන්ජ් එකකට physically ගිහිල්ලා සල්ලි දාලා තියෙනවා නම් ඔයාලට මේක pass කරන්න පුළුවන් automatically. එතකොට ඔයාලට මේක එන්නේ නැහැ. එහෙනම් ඔයා දන්නවනම් අල් අන්සාරි එක්ස්චේන්ජ් එකට ගිහිල්ලා නැහැ කියලා. එහෙනම් ඔයා මුලින් ඉඳන් මේ detail ටික මේ app එකට enter කරන්න ඕනේ. හැබැයි ඔයාලා කලින් එකපාරක් හරි සල්ලි දාලා තියෙනවා නම් ඔයාලා මේ process මේ step එක සම්පූර්ණයෙන් pass කරන්න පුළුවන්. ඒකට ඔයාගේ detail ටික already අලගාව තියෙනවා. ඔයාලා කලින් ලංකාවේ account වල සල්ලි දාපු detail පවා ඔයාගේ record වෙලා තියෙනවා. ඉතින් ඔයාලට එහෙම නැත්නම් ඔයා මෙතන update eKYC කියන එක මෙන්න මේ විදිහට click කරන්න. හරි ඊට පස්සේ අපි identification process එක පටන් ගන්නවා. ඉතින් මෙතන අර හැම app එකම වගේ මේකෙත් මුලින්ම කරන්න තියෙන්නේ Emirates ID එක scan කරන්න ඕනේ. ඒ වගේම selfie එකක් ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ additional detail ටික fill කරන්න ඕනේ. ඉතින් Emirates ID එක scan කරද්දී ඔයාලා දන්නවා හැමෝම මේකේ front side එක වගේම back side එක දෙකම scan කරන්න ඕනේ. ඉතින් ගොඩක් මේ UAE app වල අනිවාර්යෙන් මේක කරන්න එනවා. ඒ වගේම selfie එකක් දිනොත් එයාලා කියන guideline එකට selfie එක ගන්න ඕනේ. එතකොට ඊට පස්සේ අපි additional detail ටික fill කරන්න දෙනවා. ඒක අපේ bio එක අපේ විස්තරය යාලා අහනවා. ඒ ටික අපි fill කරන්න ඕනේ. ඉතින් මෙතන ඔයාලට fill කරන්න තියෙන ඔයාගේ personal detail ටික මෙතන ඔයාගේ email එක හරියටම දාන්න. ඒ වගේම මෙතන මම ඔයාලට එකක් කියන්න ඕනේ. මෙතන expected annual activity count කියන එකෙන් අදහස් කරන්නේ ඔයාලා කීපාරක් අවුරුද්දකට සල්ලි දාන්න බලාපොරොත්තු වෙනවද කියලා. ඒ වගේම තමයි expected annual activity volume කියන එකෙන් අදහස් කරන්නේ ඔයාලා
ප්‍රමාණයක් දාන්න බලාපොරොත්තු වෙනවද කියලා. ඒ දෙක විතරයි මෙතන වෙනස් දෙයකට තියෙන්නේ. ඔයාලා ඒ දෙක හරියටම දාන්න. ඊට පස්සේ ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන terms and condition වලට ටික් එක දාලා ඔයාලා submit කරන්න. හරි දැන් ඔයාලා account එක create වෙලා තියෙන්නේ. එතකොට මට notification එකේ මෙන්න මේ වගේ එකෙක් දාලා තියෙනවා වගේ account එක create වෙලා තියෙන්නේ successfully කියලා. ඊට පස්සේ ඔයාලා normal app එකකට log වෙන විදිහට ඔයාලගේ pin එක දාලා log වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ biometric login එකක් තියෙනවා නම් face ID එකක් හරි finger ID එකක් හරි තියෙනවා නම් ඔයාලට ඒක active කරගන්න පුළුවන් මේකේ login එකට ඉස්සරහට. හරි ඊට පස්සේ අපි මුලින්ම app එකට log වෙනවා. ඒ log එකේදී එයාලා මුලින්ම අහන්නේ අපි දීපු email ID එක verify කරන්න කියලා. මොකද email ID එකේ තාම වැදගත් මේකට. ඉතින් මෙතනදී අපි මුලින්ම app එකට log වුණාම එයාලා අපේ email එකට verification එකක් යවනවා. එතකොට ඔයාගේ email එකට ගිහිල්ලා ඒ email එකේ තියෙනවා මෙන්න මේ වගේ ඒ ආපු email එක මෙතන දාලා තියෙනවා. මෙතන තියෙනවා verify your email address කියලා. ඉතින් ඔයා මෙතන verify කරාම තමයි අපේ app එක successම create වෙන්නේ. ඊට පස්සේ නැවත app එකට ඇවිල්ලා මෙතන verify කියන එක click කරන්න. එතකොට මෙන්න මේක තමයි ඔයාගේ app එක. දැන් ඔක්කොම හරියටම create කරලා තියෙන්නේ. මෙතන send money කියන එක තමයි අපි click කරන්න ඕනේ සල්ලි යවන්න. ඒ send money කියන එක click කරාම මුලින්ම අපෙන් අහන්නේ අපේ රට select කරන්න. ඉතින් ඔයා මෙතන ශ්‍රී ලංකා කියලා select කරන්න. ඊට පස්සේ මෙතන add new කියන එක click කරලා ඔයා සල්ලි දාන account එකේ විස්තර මෙතන ඇතුළත් කරන්න. ඉතින් මෙතන transaction mode එක bank transfer දෙන්න. ඊට පස්සේ bank එක අපිට select කරන්න ඕනේ. එතන ඔයා bank of Ceylon කියලා හරි මොකක් හරි වගේ bank එක select කරන්න. ඊට පස්සේ transaction service type එක instant transfer තමයි දෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ වෙලාවෙම සල්ලි යන්න ඕනේ නේද? ඊට පස්සේ අහන්නේ ඔයාගේ විස්තර, ඔයාගේ account එකේ විස්තර. ඒ කියන්නේ beneficiary ගේ විස්තර තමයි මෙතන අහන්නේ. ඒ කියන්නේ ඔයා සල්ලි දාන account එකේ විස්තර ටික හරියටම මෙතන ඇතුළත් කරන්න. ඉතින් මෙතන full name එක කියලා කිව්වහම ඔයාගේ සම්පූර්ණ වාසගමත් එක්කම තියෙන full name එක තමයි ඔයා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ account number එක හරියටම දෙන්න. ඊට පස්සේ beneficiary mobile එක ඔයා දාද්දි plus ගහන්න නැතුව නිකන් 94 කියලා ගහලා තමයි number එක enter කරන්න ඕනේ. ඔයා හරියටම number එක enter කරලා මෙතන nationality select කරන්න. ඊට පස්සේ මේ detail ටික save කරන්න ඕනේ. save කරද්දී ඔයාට OTP එකක් එනවා. ඔයා ඒක enter කරලා මේ detail ටික save කරන්න. එතකොට ඔයාට ඉස්සරහටත් මේ detail ටිකම use කරන්න විතරයි තියෙන්නේ. ආයෙ හැම වෙලේම enter කර ඉන්න ඕනේ නැහැ. අපි සල්ලි දාන්න යද්දී නිකම්ම අපේ මේ detail ටික select කරන්න විතරයි ඕන. අපේ front page එකේම මේ detail ටික අපිට පෙන්නනවා. ඊට පස්සේ account එක select කරාම ඔයාලට මෙතන අහනවා cash payout එකක්ද instant transfer එකක්ද කියලා. ඔයා මෙතන instant transfer කියන එක දෙන්න. ඊට පස්සේ ඔයා දාන amount එක මෙතන දාන්න ඕනේ. එතකොට ඔයාලට LKR වලින් කොච්චරද ගාන කියලා පෙන්නනවා. ඒ වගේම තමයි මෙතන යට 10.50ක fee එකක් පෙන්නනවා. ඉතින් මේ fee එක තමයි මෙයාලගේ charge එක. මෙයාලගේ zero fee එකක් නෙවෙයි තියෙන්නේ. ඇත්තටම transaction charge එකක් තියෙනවා. ඒ transaction charge එක මට නම් හිතෙන්නේ ඒක පාඩුවක් නෑ. මොකද මේක බැංකු transfer වෙන ඉඳලා කියන්නේ bank to bank transaction එකක් කියන්නේ UAE ඉඳලා ලංකාවට bank to bank transaction එකක් වගේමයි පෙන්නන්නේ. ඒකට කිසිම third party එකක් නැහැ. ඒ වගේම තමයි මේක අපිට ලංකාවට ඔරිජිනල්ම පිටරටින් සල්ලි දාන විදිහටම පෙන්නනවා. ඒ වගේම තමයි කිසියම් හෝ ප්‍රශ්නයක් වුණොත් අපිට මේ ඕන තරම් අල්ලන්සාරි exchange තියෙනවා. අපිට ගිහිල්ලා කතා කරගන්න පුළුවන්. ඒ වගේම email එකක් දාලා හෝ call කරලා හරි අපිට විස්තරයක් දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවෙත් අපිට bank වල agentලා මෙහෙ ඉන්නවා. ඔය ඕන තරම් agentලා ඉන්නවා හැම bank එකකම වගේ. එතකොට අපිට යාළුවට කියන්න පුළුවන් මේ මම අල්ලන්සාරිගෙන් සල්ලි දැම්මා මේව ගියේ නෑ පොඩ්ඩක් බලන්න පුළුවන්ද කියලා. එතකොට එයාලටත් ඒක බලන්න පව එකක් තියෙනවා. ඒ මොකද මේක දෙපැත්තෙම bank වල උනත් registeredම වෙච්ච transaction mode එක. ඉතින් ඔයාලා ඕන තරම් ලංකාවේ bank agent කෙනෙක්ගෙන් උනත් අහලා බැලුවොත් එයාලා කියයි exchange එකකින් විතරක් සල්ලි දාන්න කියලා. ඉතින් මේක ඒ authorized වෙච්ච exchange එකක්. ඒක නිසායි මේ අල්ලන්සාරි exchange එකම ගොඩක් වෙලාවට අපිට සල්ලි දාන්න හොඳම ක්‍රමය වෙන්නේ. එතනින් පස්සට next කරලා මෙතන අපි සල්ලි දාන කාඩ් එක හෝ බැංක් එකෙන්ද කියලා ඩිරෙක්ට් බැංක් එකෙන්ද දාන කියලා සිලෙක්ට් කරන්න තියෙනවා. ඉතින් මෙතන ඔයගේ කාඩ් එක බලන්න මාස්ටර් කාඩ් එකක්ද වීසා කාඩ් එකක්ද කියලා. ඔයගේ කාඩ් එක මාස්ටර් එකක් නම් මාස්ටර් කාඩ් එකක් කියලා සිලෙක්ට් කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙතන තියෙන next එක ක්ලික් කරලා ඔය ඉස්සරහට ගිහලා මේ terms and condition agree කරලා submit කරන්න. ඊට පස්සේ ආයෙත් මෙතන ගිහලා මෙතන next කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ යාළුවා අපින් අහන්නේ මේ additional information ටිකක්. ඒකේ අපේ source of fund එක අහනවා, ඒවා දෙන salary කියලා. ඊට පස්සේ purpose of transaction එක අහනවා, ඒකට දෙන්න personal needs කියලා. ඊට පස්සේ ආයෙ account ලංකාවේ කාගේ account එකකද මේ දාන්නේ, ඒක relationship එක. ඒක වා select කරන්නේ ඔය කාගේ account එක යනවා select කියලා දාන්නත් පුළුවන්. ඊට sub purpose එකකුත් ඔයාලට දාන්න දෙනවා. ඔක්කොම select කරන්න විතරයි දෙන්නේ. අපිට එකක්වත් type කරන්න නැහැ. එතන තියෙන category එකක් ඔයා select කරන්න. ඊට පස්සේ ආයෙ මෙතන confirm දුන්නාට පස්සේ ඔයාගේ transaction එක complete වෙනවා. හැබැයි ඊට කලින් වාට එනවා OTP එකක් ආයෙ වගේ registered වෙච්ච mobile number එකට. ඉතින් ඔයා අන්තිමට ඒ OTP එකත් enter කරාට පස්සේ ඔයාගේ
transaction එක complete වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි මුලින් ඉඳන්ම process එක කොහොමද මේ transaction එක කරන්නේ කියන එක. ඊට පස්සේ ඔයා විනාඩි 5කින් වගේ ලංකාවේ account එකට log වෙලා හරි ඔයා සල්ලි දාපු කෙනාට කතා කරලා යහුවොත් ඔයාගේ transaction එක complete වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට ඒකේ confirmation email එකකුත් එනවා. ඒ වගේම ඔයාගේ registered number එකට registered mobile number එකට message එකකුත් එනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා මේ අල්ලන්සාරි මොබයිල් ඇප් එක භාවිත කරලා ලංකාවට සල්ලි දාන විදිහේ full idea එකක් ගන්න ඇති කියලා. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ මේ වීඩියෝ එක බලලා like එකක් comment එකක් දාන්න. ඒ වගේම ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් comment section එකේ දාන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම තවදුරටත් අපිත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ තව වැදගත් වීඩියෝ මම ඉස්සරහට අරන් එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්.